දුවේ පුතේ අද අපි කතා කරන්නේ ඉත්තෑව ගැන. ඉත්තෑව වාසය කරන්නේ පොළොවේ එයාලා හාරගත්ත ගුහාවල. මේ ගුහාවක් මීටර් 3ක් විතර දිග ඇති. දවල් කාලෙට ගුහාවේ හැංගිලා ඉඳලා එළියට එන ඉත්තෑව රැට කෑම හොයාගෙන යනවා. ගස්වල මුල්, කොළ, පොතු, අල කන ඉත්තෑවෝ ඉතාමත් අහිංසක ශාක භක්ෂක සතෙක්. ඉතින් මේ ඉත්තෑවෝ ඇත්තටම කටු විදිනවද? ඉත්තෑවෝ කටු විදිනවද කියන එක පිළිබඳ විවිධ මත තියෙනවා. සමහර ජනප්‍රවාද හා සංස්කෘතික විශ්වාසවලට අනුව ඉත්තෑවෝ කටු විදින බවට කියවෙනවා. ඒ වුණාට විද්‍යාත්මකව බලනකොට ඉත්තෑවන්ට කටු විදින්න හැකියාවක් නැහැ. එයාලගේ දිග නම්‍යශීලී ශරීරය පාවිච්චි කරලා එයාලා ගමන් හා ආහාර ගැනීම සිදු කරනවා. ඉත්තෑවෝ බොහෝ වෙලාවට ගස්වල හෝ ගස් අතර ජීවත් වෙනවා. එයාලගේ ශරීරය පාවිච්චි කරලා ගස් අතර ගමන් කරන්න හැකියාවක් එයාලට තියෙනවා. එයාලගේ ශරීරයේ විශේෂ ගතිකතාවයක් හේතුවෙන් එයාලට ඉතා ඉක්මනින් හා නිරවුල්ව ගමන් කරන්නත් පුළුවන්. මේ හැකියාව එයාලගේ ආහාර ගැනීම හා ආරක්ෂාවේ ක්‍රියාවලියට උපකාරී වෙනවා. ඉතින් මේ ඉත්තෑවා බය වුණාම කට පුම්බ ගන්නවා. ඒ වුණාට එයාලට ඒවා කවදාවත් ඈතට විදින්න බෑ. ජනප්‍රවාදවල කියවන විදිහට ඉත්තෑවෝ කටු විදින බවට විද්‍යාත්මක පදනමක් නම් නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලුවට ඔයාලට ස්තුතියි. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.